මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගන්නා ලදී. කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ රණතුංග මහතා ඉදිරියේ මෙම නඩුව යළි විභාගයට ගන්නා ලදී. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනකද බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරන ලදී. ජෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයේ පෙනී සිටි අතර ඔහු සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න විමසීමද සිදු කරන ලදී. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගයේ මේ මාස 24 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කරන ලදී. රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි 5ක් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.